හායි එන්නකෝ වෙනස් විදිහකට රසට මුරුංගා හදන්න. ඉතින් අපිට ඕන වෙනවා කපාගත්ත මුරුංගා, ඊළඟට ලුණු, අමු මිරිස්, තුඩු ලුණු, රම්පේ, කරපිංචා, ඊළඟට අමු තුන පහ කුඩු, කහ, කුරුඳු, ලුණු, උළුහාල්, මෙන්න මේ ටික අපිට ඕන වෙනවා. ඊළඟට දිය කිරි ඕන වෙනවා. ඒ වගේම මිටි කිරි ඕන වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මුරුංගා කරි එක හදාගන්නේ කියලා. මේ විදිහට භාජනයක් ලිපේ තියලා භාජනය රත් වුණාම එකට තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි එකට කුරුඳු ටික එකතු කරනවා. කුරුඳු එකතු කරලා ඊළඟට ලුණු, සුදු ලුණු ටිකත් අපි මේකට එකතු කරනවා. ඒ ටික එකතු කරලා මේක සාමාන්‍යයෙන් ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. අපි මේ ටික මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරගෙන ඉවර වෙලා ඒකට එකතු කරනවා අපි රම්පෙ ටිකයි කරපිංච ටිකයි. මේ ටිකත් එකතු කරලා අපි ටිකක් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික මෙන්න මේ වගේ ගන්න ටෙම්පරාදු වුණාම අපි අපේ කහ 3-5 ලුණු ඒ ටික උළුහාල් ටික එකතු කරනවා. ඒ ටිකත් එකතු කරලා ටිකක් හොඳට කලවම් කරලා ඉවර වෙලා අපි මේකට එකතු කරන්න ඕනේ අපේ මුරුංගා ටික. ඉතින් මේ ටික මේ විදිහට හොඳට කලවම් කරලා අපි මුරුංගා ටික එකතු කරනවා. මුරුංගා ටික එකතු කරාට පස්සෙත් මේ විදිහට හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරලා අපි අපේ දිය කිරි ටික මේකට එකතු කරගන්න ඕනේ. දිය කිරි ටිකත් මේකට එකතු කරාට පස්සේ අපි ඊළඟට මේකට අපේ අමු මිරිස් ටික එකතු කරනවා. අමු මිරිස් ටිකත් එකතු කරලා ඉවර වෙලා මේක හොඳට කලවම් කරලා අපි පියනෙන් වහලා මේ මුරුංගා ටික හොඳට තැම්බෙනකන් දිය කිරි ටිකත් හිඳෙනකන් අපි මේක උයා ගන්න ඕනේ. මේ වෙලාවේදී මගේ මුරුංගා ටිකත් හොඳට තැම්බිලා දිය කිරි ටිකත් හොඳට හිඳිලා තමයි තියෙන්නේ. අපි මේ වෙලාවේදී අපේ මුරුංගා කරි එකට අපි එකතු කරනවා අපේ මිටි කිරි ටික. මිටි කිරි ටිකත් මෙන්න මේ විදිහට එකතු කරලා අපි ඊළඟට ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න ඕනේ. ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මේ මිටි කිරි ටික හොඳට නටනකම් උතුරව ගන්න ඕනේ. මේ ටික හොඳට උතුරුවාට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට හොදි ආවට පස්සේ අපිට මේකට කරපිංචා ටිකකුයි මේ වගේ පුංචි දෙහි කෑල්ලකුත් එකතු කරනවා. ලොකු දෙහි කෑල්ලක් නෙමෙයි පොඩි දෙහි කෑල්ලක් එකතු කරන්න ඉස්ම ටිකත් ඊළඟට මේ දෙහි ලෙල්ලත් මේකටම දාන්න. මේක විශේෂ දෙයක්. මේ විදිහට අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න. මේ විදිහට කරාම අපේ මුරුංගා එක හරි රසයි. ඊට පස්සේ වහලා තියලා ඔයාලා කෑම බෙදා ගන්නකම් තියාගන්න. මේ විදිහට අනිවාර්යයෙන්ම මුරුංගා කඩ එකක් හදලා බලන්න.